ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ වේග පන්දුය වන මොහොමඩ් සිරාජ් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අප්‍රියජනක පන්දුයවන්නෙක්. ඊට හේතුව ඔහුගේ දක්ෂතාවය වෙන්න පුළුවන්. කෙසේ වෙතත් නිමා වූ ආසියානු කුසලාන 2020 ක්‍රිකට් තරගාවලියට ඔහු ක්‍රීඩා කළේ නැහැ. ඊට හේතුව ඉන්දිය ක්‍රිකට් පාලන මණ්ඩලයේ යම්කිසි හේතුවක් වෙන්න පුළුවන්. මේ අතර මොහොමඩ් සිරාජ් පසුගියදා විශේෂ සටහනක් දමා තිබුණා. ඒ ඉන්දිය හිටපු නායක මහේන්ද්‍ර සිං ධෝනි ඔහුට දුන්නු උපදේශයක් සම්බන්ධවයි. අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා. ඔයා හොඳින් ක්‍රීඩා කරනකොට රසිකයෝ සහ ලෝකයා ඔයා එක්කම ඉන්නවා. ඔයා වගේ පන්දු යවන්නෙක් මේ ලෝකෙම නෑ කියලා කියනවා. ඊළඟ තරගයේදී ඔයා හොඳින් ක්‍රීඩා කළේ නැත්නම් එයාලා කියයි යනවා යන්න ගිහින් තාත්තා එක්ක වීල් පැදපන් කියලා. එක තරගයේදී ඔයා වීරයෙක් වෙයි. තවත් තරගයකදී ඔයා බිඳුවක් වෙයි. මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් මොහොමඩ් සිරාජ් ගැන එහෙම වාර්තා වෙනකොට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ගැන තවත් පුවතක් වාර්තා වෙනවා. ඒ 2020 ජනවාරි මාසයෙන් පසු ගෝලීය ටෙස්ට් ක්‍රිකට් බලවතුන් අතරින් ඉහළම කණ්ඩායම් පිතිහරම සාමාන්‍යයක් වාර්තා කර ඇති කණ්ඩායම් බවට පත් වෙමිනුයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිහරම සාමාන්‍ය 32.17ක් ලෙස සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා. මෙම සාමාන්‍ය ගණනය කර ඇත්තේ 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරගවලදී රැස් කළ මුල් ලකුණු සංඛ්‍යාව එම කාලය තුළදී දැවී ගිය මුළු කඩලු සංඛ්‍යාවෙන් බෙදීමෙනුයි. කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ටෙස්ට් පිටියේ කඩලු නොදී ලකුණු රැස් කිරීමේ හැකියාව මෙම දත්තෙන් හරහා ඇගයුමට ලක් වෙනවා.